එක්ස්පෙන්සස් සෙට් කරන්නේ දැන් මේ ඩෑෂ්බෝඩ් එකේ මේ එක්ස්පෙන්සස් වල මුකුත් පෙන්වන්නේ නැහැ. එක්ස්පෙන්සස් පේජ් එකට යන්න ඊට පස්සේ ඇඩ්ස් මෙතන පෙන්වනවා monthly total expenses එක ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් මේ අපි දාගෙන තියෙන කැටගරි ටිකේ එක්ස්පෙන්සස් කැටගරි ටික තමයි මේ පෙන්වන්නේ. මෙතන තමයි ඊට පස්සේ පෙන්වන්නේ. මෙතන ඇඩ් කරන්න මෙතන නමක් ගන්න දැන් හිතන්නකෝ ඇඩ් එකක් ගාව කියලා මෙටා ඇඩ් එකක් ගාව Facebook ඇඩ් එකක් හරිද මෙටා FB ඇඩ් ඊට පස්සේ අපි 5000 ඇඩ් එකක් ගාව කවද්ද ඊට මොකද්ද ඇඩ් එක දැම්ම කැටගරි අපිට මේකට දාන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න මොනවාරි පැකින් කරන්න මොන එකක් නම් පැකින් ඔයාලට ඕන විදිහට කැටගරි දාගෙන මේ දාගන්න තියෙන ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් වල දැම්ම කියමු මේක ඕනේ ඊට පස්සේ save expenses මෙන්න ඇඩ්වර්ටයිස්මන්ට් වලට 5000ක් ගිහිල්ලා තියෙනවා මෙතන බලපුවම පේනවා මේ මාසේ ඇඩ් වලට ගිහිල්ලා තියෙනවා 5000 පැකින් වලට මුකුත් ගිහිල්ලා නැහැ සප්ලයිස් ඩෙලිවරි වලට මුකුත් දාලා නැහැ ගිහිල්ලා නැහැ මේක ඩිලීට් කරන්නත් පුළුවන් දැන් ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ මෙතන ඩෑෂ්බෝඩ් එකේ පේනවා total expenses එක 5000යි ඒ කියන්නේ වියදම් ගිහිල්ලා තියෙන අද expenses වලට තමයි ඒක වැටෙන්නේ වියදම් 5000ක් ගිහිල්ලා තියෙනවා මේ මාසේ විතර මේ net profit එක කියන්නේ සුද්ධ ලාභේ අපි ඕඩර් මොකුත් ඇඩ් කරලා නැහැ නේ සුද්ධ ලාභේ උඩ ඍණ 5000ක් අඩු වෙලා තියෙන්නේ එතකොට 5000ක් ඇඩ් වලට ගිහිල්ලා 5000ක් අඩු වෙන එක තමයි මේ පින්නන්නේ එහෙම තමයි expenses හදන්නේ